ඔයාටත් ඔයාගේ ජීවිතය ඔයාගේ හිත රිද්දපු ආදරය කරපු අය එකටම ඉඳලා පිටිපස්සෙන් පීයෙන් ඇනලා ගිය අය ඔයාව මානසිකව වටන්න බලන් ඉන්න සමහර ඊරිසියාකාර අය එහෙම අය ඔයාගේ උඩුවේ කෙස් ගානට ඔයාගේ ජීවිතය ඇති. ඉතින් ඔයා යාලා ගැන තරහෙන් කලකිරීමෙන් දුකෙන් ජීවත් වෙනවා වෙන්න පුළුවන්. හැබැයි ඒ ක්‍රම තුනෙන් මොකකින්වත් ඔයාට යාලට රිටර්න් එක නම් දෙන්න බෑ. ඔයා අහලා තියෙනවද ස්ටොයිසිසම් කියලා ග්‍රීක දර්ශනවාදයක් ගැන? ඒකේ කියනවා නියම පව එක හම්බෙන්නේ මේ මෝඩ විදිහට පරිගන්න එකෙන් නෙමෙයි අපේම මයින්ඩ් එකයි ඇක්ෂන්ස්ුයි අපි විසින්ම පාලනය කර ගැනීමෙන් කියලා. ඉතින් මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ අපේ හිතේ ඇතිවන වෛරයටම ඉඩ දීලා යාළගෙන් පරිගන්න මෝඩ ක්‍රම ගැන නෙමෙයි. ඊට වඩා ස්මාර්ට් ක්‍රම 4ක් ගැන. මේ 4ම දැනගත්තට පස්සේ වාට පුළුවන් වාට රිද්දපු අයට රිටර්න් එක දෙන්න පටන් ගන්න. හරි අපි මුලින්ම බලමුකෝ මේ පරිගැනීම කියන්නේ මොකද්ද කියලා. මේ පරිගැනීම තරහදියක් විදිහට අරන් බැලුවොත් ඔන්න කෙනෙක් කාට හරි බලු වැඩක් කරනවා. ඒක බැලන්ස් වෙන අනික එක ඌට තව බලු වැඩක් කරනවා. ඉතින් මේක තමයි පරිගැනීම කියන સિદ્ધාන්තේ. එක පැත්තක් බැලන්ස් වුනේ නැත්නම් අපේ අයට නිකන් කහනවා වගේ. මේ පරිගැනීම කියන වචනේත් එච්චර හොඳ වචනයක් නං නෙමෙයි. හොරු මට මෙහෙම කරා. ඒ හින්දා මම ඔකට මෙහෙම කරනවා. අර මාව දාලා ගියා. මං කැලෑපත්තරයක් හරි ගහනවා. මේ විදිහට තමයි සමහරු නම් පරිගන්නේ. ගහලා බැනලා චරිත ඝාතනය කරලා පලි ගන්න බෑ. එහෙම පලි ගන්න ඇත් ඉන්නවා. හැබැයි ඔයාට ඒ ක්‍රමේ ගැලපෙන්නේ නැහැ. ඒක සදාචාරාත්මක නැහැ. මොකද ඔයා ඒ වගේ පහත් කෙනෙකුත් නෙමෙයි. ඉතින් මේ ස්ටොයික් වාදය ඇතුලේ කියලා දෙනවා ඔයාට වැරදි කරපු අය වෙනුවෙන් ඔයාගේ එනර්ජි එක නාස්ති කරගන්න නැතුව ඒ තරහ දුක කලකිරීම ඔයාගේ සෙල්ෆ් ග්‍රෝත් එකට පාවිච්චි කරන්නේ කොහොමද කියලා. පළවෙනි එක තමයි no reactions කියන එක. කවුරු හරි අපිව රිද්දන්නේ ඒකට අපේ ප්‍රතිචාරය මොකද්ද කියලා දැනගන්න. ඔයා තරහක් ගත්තොත් දුක් වුණොත් ડિප්‍රෙෂන් හදාගත්තොත් ඔයා පරාදයි. මොකද යාළට දකින්න ඕන ඔයාව අන්නේ විදියට තමයි. යාළ ඔයාව ඉග්නෝ කරලා බලාපොරොත්තු වෙන්නේ ඔයා දුකෙන් ඉන්න එක. යාළගේ පස්සෙන් ඔයා වැඳ වැඳ යන එක. ඔයාව දාලා ගියපු ඔයාගේ එක්ස් බලන් ඉන්නේ ඔයා බින්දුවටම වැටෙන එක. වෙන අයගෙන් විස්තර අහහා එයා ගැන ඔයා හොයලා බලන එක. නිතරම ඔයාට බනිනවත් එක වලියටම එන අයට ඕන. ඔයත් එයාලා වගේම නහර පුප්පම් වලියටම යන්න. එයාලගේ පහත් අත්තෙටම ඔයාවත් ඇදලා දාන්න. ඉතින් මේ දේවල් වලට ප්‍රතිචාර දක්වන එකකින් ඔයාට කාගෙන්වත් පලි ගන්න බෑ. ඔයා පෙරදිලා එයාලගේ හිතේ තිබ්බ දේවල් ඉෂ්ට වෙන එක විතරයි සිද්ධ වෙන්නේ. ඒ නිසා අදින් පස්සේ රියැක්ට් නොකර ඉඳලා බලන්න මොකද වෙන්නේ කියලා. අනේ අරයා ඇත්තටම මාව අමතක කරලාද? දැන් මෙයාට ඉස්සර වගේ තරහ යන්නේ නැහැ. ඔයා කිසි දෙයකට රියැක්ට් නොකර හිටියම අන්තිමට තරහ යන්නේ ඔයාට නෙමෙයි එයාලට. ඔයා නෙමෙයි එයාලා ගැන ඊට පස්සේ හිතේ තින්නේ. එයාලම තමයි මේ මොන මගුලක්ද උනේ කියලා උඩ බිම බලන්න පටන් ගන්නෙ. මොකද ඔයාගේ මේ වෙනස් වීම දරා ගන්න එයාලට හුඟක් අමාරු වෙනවා. දෙවෙනි එක තමයි එයාලගෙන් ඈත් වෙන එක. ඔයා විස සර්පෙක් දැක්කම ඌගේ ළඟට යන්නේ නැහනේ. හිබේම බයට ඈත් වෙනවා. මොකද ඔයා දන්නවා එයා ඔයාට දෂ්ට කරන්න පුළුවන් කියලා. ඉතින් ඒ වගේ මේ විසකුරු මිනිස්සුන්ගෙනුත් ඈත් වෙන එක තමයි අපිට යාලට දෙන්න පුළුවන් ලොකුම පනිෂ්මන්ට් එක. මොකද අපි යාලට ලං වෙලා අපේ සිතුවිලි වල ඇක්සස් එක යාලගේ අතට දුන්නොත් යාලට හැමදාම අපේ මනස යාලට ඕන හොන විදියට පාවිච්චි කරන්න පුළුවන් වෙනවා. අපේ සාර්ථකත්වයට පවා ඇඟිලි ගහන්න යාලට පුළුවන් වෙනවා. ඔයාට හිතෙන්න පුළුවන් ඒක නිකන් ඔයා පරාජය බාර අරගෙන පැත්තකට වෙනවා වගේ ගොන් වැඩක් කියලා. නෑ නෑ සමහර බැටල්ස් දිනන්න පුළුවන් බැටල් ෆීල්ඩ් එකෙන් එළියට ගියාම. මොකද ඒක ඇතුලේ ඉඳගෙන ඔයාට උත්තරයක් හොයාගන්න බැරි වෙන්න පුළුවන්. ඕනම සෙල්ලමක් ඈත ඉඳන් බලද්දි තමයි අපිට සෙල්ලම මොකද්ද කියලා තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඩිස්ටන්ස් කියන්නේ ස්ට්‍රැටජි එකක් මිසක් වීක්නස් එකක් නෙමෙයි. තුන්වෙනි එක තමයි pain into power. ඔයා ආදරය කරපු අය ඔයාව මගෙන් දාලා ගිය එක ගැන තවත් දුක් වෙවි ඉන්න එපා. ඒකෙන් වෙන්නේ ඔයාගේ මනසයි ශරීරයයි ඔයාව දුර්වලයක් කරන එක විතරයි. වේදනාව කියන දේ ඔයාගේ ජීවිතේට ලැබුණු ලොකු chance එකක් කියලා හිතාගන්න. ඒක ඔයාගේ power එක විදියට ඔයා convert කරගන්න. ඔයාගේ තරහකාරයව ඔයා නොදන්නවා වුණාට ඔයා ගැන හොඳ ඇලර්ට් එකේ තමයි ඉන්නේ. හරිය තාම ඔයා ගැන අහනවා කෙලවෙලා අන්තිමටම වැටිලා ඉන්නේ. ඉතින් මෙන්න මේවා අනික්කාගේ කටවල් වලින් අහගන්න තමයි එයාලා බලන් ඉන්නේ. ඉතින් එයාලා එකෙන් අමුතු ආතල් එකක් ගන්නවා. එයාලට ඒ විදිහට ආතල් දෙනවද නැද්ද කියලා ඒ නිසා ඔයාම තීරණය කරලා බලන්න. ඔන්න අන්තිම එක තමයි ඔයාගේ සාර්ථකත්වය. මේක තමයි ඔයාගේ පරිගැනීමේ අන්තිම ලෙවල් එක. මේක කම්ප්ලීට් කරා කියන්නේ ඔයාගේ ගේම් එක ඔයා දිනුම් කියන එක. ඔයා 100%ක්ම සාර්ථකයි කියන එක. මේකට ටික කාලයක් ගත වෙන්න පුළුවන්. ඒකට ඉක්මනට යන්න ඔයා දැම්ම ඉඳන් ඔයාව ගොඩනගා ගන්න පටන් ගන්න. මොකද ඔයා වෙනුවෙන් ඔයා කරන මේ කැපවීම කාලයත් එක්ක ඔයාගේ ජීවිතේ ප්‍රශ්න වලට උත්තර දෙන්න පටන් ගන්නවා. ඔයාගේ තරහකාරයෝ බලන් ඉන්නේ ඔයා වැටේ කියලා. ඒත් ඔයා යාලා නැතුව සහ යාලගේ මෝඩ ආතල් වලට අහු වෙන්නේ නැතුව ඔයාගේ ජීවිතේ සාර්ථක කරගෙන
ඉතින් එයාලා කරපුවට රිටර්න් දෙන්න එයාලට එරෙහිව තකට තක ගේම ඉල්ලනවට වඩා එයාලට වඩා ඔයා අඩියක් හරි ඉස්සරහට ගිහින් පෙන්නන එකෙන් එයාලට ඊට වඩා ගොඩක් රිදෙනවා. ඔයාව දැක්කම ඔයාව නැති කරගත්තේ මෝඩකමක් කියලා එයාලා කරපු දේවල් එයාලා ගත්ත තීරණ ගැන එයාලා පසුතැවෙන්න පටන් ගන්නවා. ඔයාට වෙනස් කරන්න බෑ සමහර මිනිස්සු ඔයාට සලකන විදිය. හැබැයි යාලට ඔයාගේ ජීවිතය ඇතුලේ කොයි වගේ තැනක්ද දෙන්නේ කියලා ඔයාට තීරණය කරන්න පුළුවන්. ඉතින් ස්ටොයික් වාදය ඇතුලේ පලිගන්න කියලා දෙන්නේ ඔන්න ඔය විදිහට තමයි. මාකස් ඔරේලියස් කියන දාර්ශනිකයා කියනවා හොඳම පලිගැනීම කියන්නේ ඔයාට රිද්දපු පුද්ගලයා වගේ නොවී සිටීමයි කියලා. මේ වගේම තවත් වීඩියෝ එකකින් ආයෙත් එන්න. වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් කමෙන්ට් එකක් දාලා ඔයාගේ තෙරපිස්ට් සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. එහෙනම් ගිහින් එන්න.